හැම පුද්ගලයන් 6 දෙනෙකින් එක් අයෙකුට ජීවිතයේ යම් දිනක අංශභාගය හෙවත් ආඝාතය වැළඳීමට හැකියාව තියෙනවා. ශ්‍රී ලංකාවේ රෝහල්ගත වීමෙන් අනතුරුව සිදුවන මරණවලින් 8.4%ක්ම සිදුවෙන්නේ අංශභාගය හෙවත් ආඝාතය නිසා. ඇත්තටම කිව්වොත් මේක දෙවෙනි වෙන්නේ හෘද රෝග සහ පිළිකා නිසා සිදුවන මරණ සංඛ්‍යාවට විතරයි. ඒ වගේම එක්වරක් අංශභාගය වැළඳුනොත් නැවත වරක් අංශභාගය වැළඳීමටද වැඩි අවධානමක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ ඉස්සරහට අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා අංශභාගය කියන්නේ මොකක්ද? අංශභාගී රෝග ලක්ෂණ මොනවාද? අංශභාගය ඇතිවීමට හේතු මොනවාද? ඒ වගේම මේ රෝගය පිළිබඳව දැනගත යුතු වැදගත් කරුණු මොනවාද සහ අංශභාගය වළක්වා ගන්නේ කොහොමද කියලා. ඉතින් දිගටම රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක අංශභාගය එහෙම නැත්නම් මේ ආඝාතය කියලා කියන්නේ මොකක්ද කියලා අපි කෙටියෙන් බලමු. අංශභාගය ඇතිවීමේදී මොළයට රුධිරය සපයන රුධිර වාහිනියක් අවහිර වීම කුකුරෑම සිද්ධ වෙනවා. එතකොට මේ රුධිර වාහිනිය රුධිරය සපයන මොළයේ කොටස ඔක්සිජන් සහ අනිකුත් පෝෂක පදාර්ථ නොලැබී යාම නිසා මිය යනවා. ඒක නිසා ඒ විදිහට මොළයේ අක්‍රිය වූ කොටස මගින් පාලනය වෙන ශාරීරික ක්‍රියාකාරකම් අඩාල වෙනවා. මේ ක්‍රියාවලිය අංශභාගය හෙවත් ආඝාතයේ විදිහට හඳුන්වනවා. ඉතින් අපි දැන් බලමු අංශභාගයේ රෝග ලක්ෂණ මොනවාද කියලා. අංශභාගය නිසා මෙන්න මේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. කරකැවිල්ල, කතාව පැටලෙලි සහගත වීම, ගොත කැසීම හෝ කතා කිරීමට නොහැකි වීම, ශරීරයේ යම් කොටසක හිරි පැටලෙන ස්වභාවයක් ඇතිවීම, ඒ වගේම ශරීරයේ එක් පැත්තක් කන නැතිවීම, ඒ අරුණකොට පෙනුමට බාධා ඇතිවීම, තද හිස රදයක් ඇතිවීම සහ ඇවිදීමට අපහසු වීමත් අංශභාගය නිසා ඇතිවිය හැකි රෝග ලක්ෂණ වෙන්න පුළුවන්. සමහර විට මේ කිව්ව රෝග ලක්ෂණ ඇති වෙලා කෙටි කාලයක් තුළ ඉබේම නැති වෙලා යන්නත් පුළුවන්. ඒක එහෙම වුණත් රෝගය හැකි ඉක්මනින් රෝහලට ගෙන යාම තමයි මෙතෙන්දි වැදගත් වෙන්නේ. අපි දැන් කතා කරමු අංශභාගය ඇතිවීමට හේතු මොනවාද කියලා. ඇත්තටම අංශභාගය ඇතිවීමට අයහපත් චර්යා රටා සහ ඇතම් රෝග හේතු වෙනවා. මොනවාද මේ අයහපත් චර්යා රටා? අපි බලමු. මධ්‍යස්ථ භාවිතය, සක්‍රිය හෝ අක්‍රිය දුම්පානය කිරීම, සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර රටා, ක්‍රියාශීලී නොවන දිවිපැත්තක් ගත කිරීම වගේ අයහපත් චර්යා රටා මේකට හේතු වෙනවා. ඒ වගේම අධික රුධිර පීඩනය, දියවැඩියාව, රුධිරයේ අධික කොලෙස්ටරෝල් මට්ටම සහ හෘදය වස්තුවේ ස්පන්දනය අක්‍රමවත් වීම වගේ රෝග අංශභාගය ඇතිවීමට හේතු වෙනවා. ඉතින් දැන් අපි බලමු අංශභාගය පිළිබඳව දැනගත යුතු වැදගත් කරුණු කිහිපයක්. සාමාන්‍ය රෝගී රෝග ලක්ෂණ මතුවලා වැඩි කාලයක් ගත වීමෙන් හෙවත් රුධිර සැපයීම අඩාල වී වැඩි කාලයක් ගත වීමෙන් මොළයට සිදුවන හානිය ක්‍රමයෙන් වැඩි වෙනවා. ඒක නිසා අදාළ රෝගියා හැකි ඉක්මනින් රෝහලක් වෙත රැගෙන යාම ඉතාම වැදගත්. නිසි ප්‍රතිකාර ඉක්මනින් ලබා දීමෙන් අංශභාග රෝගීන් සුවපත් කිරීමට හැකියාව තියෙනවා. ඔබ ගන්න ක්ෂණික පියවර කිහිපයක් මගින් අංශභාගය නිසා රෝගියාට සිදුවන හානිය අවම කරගන්න පුළුවන්. ඒ වගේම අංශභාග රෝගීන් නිසි පරිදි පුනරුත්ථාපනය කිරීමෙන් ඔවුන්ට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබෙනවා. ඔයාලා දන්නවද යම් පුද්ගලයෙකුට අංශභාගය වැළඳලා තියෙනවා කියලා ඉක්මනින්ම අඳුරගන්න පුළුවන් සඳ පරීක්ෂණයක් ගැන? මේ අංශභාග රෝගී තත්ත්වයේ පෙර නිමිති ඔයා හිතන්නවත් නැති වෙලාවක ඔයා ළඟම ඉන්න කෙනෙක්ගෙන් දැක ගන්න සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවට ඒ පුද්ගලයා දිහා බලලා එයාට අංශභාග රෝගී තත්ත්වය ඇති වෙලාද කියලා සැක හැර අඳුනගෙන ඒ පුද්ගලයාව කඩිනමින් රෝහල්ගත කිරීමට උපකාරී වන ක්‍රමවේදයක් වෛද්‍ය විද්‍යාවේ අඳුන්වලා දීලා තියෙනවා. මේ ක්‍රමය අපි අඳුන්වන්නේ FAST ක්‍රමය. එහෙම නැත්නම් ෆාස්ට් ක්‍රමය කියලා. මේ ෆාස්ට් කියන වචනේ ඇතුලේ අංශභාග රෝගීන්ගේ දැකගත හැකි පොදු ලක්ෂණ අඳුන ගැනීම සහ ලක්ෂණ අඳුන ගැනීමෙන් පසුව ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන සඳහන් වෙනවා. අපි බලමු මොනවාද මේ වචනේ පළමු අකුර වන F අකුරෙන් face එහෙම නැත්නම් මුහුණ නිරූපණය කරනවා. මෙහිදී අදාළ පුද්ගලයාගේ මුහුණ පරීක්ෂා කර කට ඇදලි පැත්තකට ගොස් ඇද්දයි බැලිය යුතුයි. වචනේ දෙවැනි අකුර වන ඒ අකුරෙන් නිරූපණය වෙන්නේ ආම් එහෙම නැත්නම් මතයි. මෙහිදී රෝගියාට ඉදිරියටත් තිබු කරන්නයි පැවසිය යුතුයි. අත්‍යන්ත ආකාරයටම තබා ගැනීමට නොහැකි දැයි බැලිය යුතුයි. තුන්වෙනි අකුර වෙන්නේ S. S අකුර නිරූපණය වෙන්නේ speech එහෙම නැත්නම් කතාව. මෙහිදී රෝගියාට කතා කරන්නයි පැවසිය යුතුයි. ඒ අතරතුර කතාව අපැහැදිලි දැයි බැලිය යුතුයි. වචනේ අන්තිම අකුර වෙන්නේ T අකුර. මේකෙන් නිරූපණය කරන්නේ time එහෙම නැත්නම් කාලය. මේ වචනේ වටිනම අකුර විදිහට සලකන්න පුළුවන් මේ T අකුර එහෙම නැත්නම් කාලය කියන එකෙන් කියන්නේ කලින් කිව්ව ලක්ෂණ එකක් හරි මේ රෝගියාගේ තියෙනවා නම් ප්‍රමාද නොකර හැකි ඉක්මනින් රෝගියා රෝහල වෙත රැගෙන යා යුතුයි කියලා. මොකක් වුණත් මෙන්න මේ ක්‍රමවේදය දන්නේ සමාජයේ ඉතා සුළු පිරිසක් විතරයි. ඒ වුණාට මේ ක්‍රමය සමාජයේ බහුතරයක් පිරිස දැනගෙන සිටිය යුතුම ක්‍රමවේදයක්. මොකද මේ වන විට විශාල පිරිසක් මේ රෝගයේ ගොදුරක් බවට පත් වී සිටින නිසා.
ඒ මොන දේ වුණත් මේ වීඩියෝ එක බලපු ඔයා දැන් මේ ක්‍රමය ගැන දැනුවත් වෙයි. ඉතින් අන්න ඒක නිසා අඩුම ගානේ මේ ක්‍රමය ගැන ගෙදර ඉන්න සමාජිකයන් ඔයාගේ අවටින් හිතවත් පිස්සු දැනුවත් කරලා තියන්න. කාගේ මාද ජීවිතයක් බේරගන්න ඒක අනිවාර්යෙන් රුකුලක් වෙනවා. අපි දැන් කතා කරමු අංශභාගය වළක්වා ගන්නේ කොහොමද කියලා. අංශභාගයවත් ආඝාතය වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය සම්පන්න නොවන අහිතකර චර්යාවලින් වැළකීලා ඉන්න ඕනේ. ඒ කියන්නේ දුම්කොළ භාවිතය සහ තුම්පානය නවත්තන්න ඕනේ. ඒ වගේම වැඩි ජීවිතයකට දිනකට අවශ්‍ය ලුණු ප්‍රමාණය ග්‍රෑම් 5යි. ඒ කියන්නේ ලුණු කප්පාපු තේ හැන්දකින් එකයි. පමණට වඩා ලුණු භාවිත කිරීමෙන් වළකින්න ඕනේ. තෙල් හෙවත් මේදය භාවිතයත් අවම කරන්න ඕනේ. ඒ වගේම මත්පැන් පානය කිරීමෙන් වැළකී සිටිය යුතුයි. අපි සමහර හිතකර චර්යාවන් වගේ අංශභාගය වළක්වා ගන්න පුළුවන්. ඒ කියන්නේ අලුත් එළවලු සහ පළතුරු වැඩිපුර ආහාරයට ගැනීම, එදිනෙදා කරන කටයුතු සක්‍රියව කිරීම, දිනපතාම ප්‍රමාණවත් පරිදි ව්‍යායාම සහ ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදීම. මෙන්න මේ වගේ හිතකර චර්යාවන් වගේ අංශභාගය වළක්වා ගන්න පුළුවන්. ඉතින් මොකක් වුණත් මේ වීඩියෝ එකේදී අන්තිමේවා හිතට ගන්න එකක් තියෙනවා. ඔයාලට අංශභාගයවත් ආඝාතය ඉක්මනින් හඳුනා ගැනීමට හැකියවීම මගින් සහ ප්‍රමාද නොකර මේ අංශභාග රෝග තත්ත්වයට ගොදුරු වුණු රෝගියාව රෝහලට ගෙන යාමට හැකියවීම මගින් ඔබේ ළඟම ඥාතියගේ හෝ ඔබගේ ජීවිතේ බේරා ගැනීමට අවස්ථාව සැලසෙන බව. ඉතින් මෙන්න මේ විදිහට අද වීඩියෝ එක අවසන් කරනවා. මේ සෞඛ්‍ය තොරතුරු ගැන ඔයා දැනුවත් වෙනවා කියන අනිත් අයවත් දැනුවත් කරන්න. මේ වීඩියෝ එක අනිත් අය අතර බෙදා ගන්න. ඒ වගේම මතක ඇතුව මිනිප්‍රෙසල් YouTube channel එකත් subscribe කරලා තියාගන්න. තවත් දවසක හම්බෙමු මේ වගේම වැදගත් වීඩියෝ එකකින්. ගිහිල්ලා එන්න. සුබ දවසක්.